English with short stories කෙටි කතා එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් මාලාවේ ඊසොෆ්ගේ උපමා කතාවක් අදත් අරගෙන ආවා. පුරාණ ග්‍රීසියේ වාසය කරපු ඊසොෆ් කියන කතා කියන්නගේ ස්ටෝරි ටෙලර්ගේ ලස්සන කතාවක් අදත් අරගෙන ආවා. අද අපි ඊසොෆ්ස් ෆේබල් එක අද අපි ඊසොෆ්ගේ උපමා කතාව The King's Son and the Painted Lion. The King's Son and the Painted Lion. The king කියන්නේ රජතුමා king කියලා apostrophe එක දාලා is දැම්මහම රජතුමාගේ කියන possession එක අයිතිය හැඟ වෙනවා. son කියන්නේ පුතා පුත්‍රයා. අපි son කියනවා මේ pronunciation ම තියෙන different spelling එක තව වචනයක් තියෙනවා sun son කියනවා අපි ඉරට සූර්යයාට. දැන් මෙතන තියෙන්නේ son පුතා පුත්‍රයා. The king's son රජතුමාගේ පුත්‍රයා and the painted lion and කියන්නේ සහ the paint කියනවා අපි තීන්ත වලට paint කියනවා අපි තීන්ත ගානවට පින්තාරු කරනවට චිත්‍රයක් පාට කරනවට painted කිව්වම past tense එක පින්තාරු කළා ඇඳා කියන අර්ථය තියෙනවා past participle එක පින්තාරු කරලා ඇඳලා කියන අර්ථය තියෙනවා past participle එක adjective එකක් වශයෙන් පාවිච්චි කරාම පින්තාරු කළ ඇඳ පාට කළ කියන අර්ථය තියෙනවා මෙතන තියෙන්නේ එහෙම past participle එක adjective එකක් වශයෙන් painted and පින්තාරු කළ පින්තාරු කෙරු and lion කියන්නේ සිංහයා lion කියන අපි සිංහයාට painted lion කියලා කිව්වහම පින්තාරු කළ සිංහයා and සිංහයා කතාවේ title එකේ සම්පූර්ණ තේරුම The King's Son and the Painted Lion රජතුමාගේ පුත්‍රයා සහ පින්තාරු කළ සිංහයා පාටින් and සිංහයා රජතුමාගේ පුතාගේ පින්තාරු කළ සිංහයාගේ කතාව අද අපි කියවලා බලමු. Long ago, a king had a son who was terrified of lions. To help him overcome his fear, the king ordered a magnificent painting of a lion on the palace wall. The artwork was so lifelike that it seemed to watch the prince wherever he went. One day, as he stared at the painting, his fear overwhelmed him. In a panic, he rushed forward and struck the wall, hoping to destroy the image. Instead, he injured himself badly. Doctors were called, but it was too late. The boy died from his wounds. Word by word තේරුම ගමු. Long ago, long කියනවා දිගු කියන adjective එකට. ago කියනවා ඉස්සර, ඉහත, පෙර කියන අර්ථය. long ago කියලා කිව්වහම දිගු ඉස්සර කියන්නේ කාලයකට පෙර බොහෝ කලකට පෙර කියන අර්ථය long ago කලකට පෙර a king had a son a king කියන්නේ රජතුමා a king කියලා කිව්වහම රජතුමෙක් රජෙක් had a son have has කියන දෙක අපි පාවිච්චි කරනවා තියෙනවා ලබනවා ගන්නවා කියන අර්ථ had කිව්වහම තිබුණා ලැබුවා ගත්තා කියන අර්ථ had කියන past participle එක තිබිලා ලබලා අරගෙන කියන අර්ථ තියෙනවා මෙතන had කියන past tense එකක් තියෙන්නේ had කියන්නේ මෙතන තිබුණා a king had රජතුමෙක්ට තිබුණා රජතුමෙක්ට හිටියා a son කියන්නේ පුතා a son කිව්වහම පුතෙක් පුත්‍රයෙක් a king had a son රජතුමෙක්ට පුතෙක් හිටියා who was terrified who කියන්නේ කවුද කියන ප්‍රශ්නයක් විදියට නගුවොත් who කියන එක මෙතන relative clause එකක් නිර්මාණය කරනවා කවුද කියලා එයා ගැන පුත්‍රයා ගැන වැඩිදුර විස්තර කරන්න was terrify කියනවා දරුවනේ බයෙන් ත්‍රස්ත වෙනවට ගොඩක් බයෙන් ත්‍රස්ත වෙනවට terrified කිව්වහම බයෙන් ත්‍රස්ත වුණා කියන simple past form එක බයෙන් ත්‍රස්ත වෙලා කියන past participle එක මෙතන past participle එක adjective එකක් වශයෙන් පාවිච්චි වෙන අවස්ථාවක් was terrified කියලා කිව්වහම is කියන්නේ වෙනවා සිටිනවා තිබෙනවා was were කිව්වහම උනා සිටියා තිබුණා කියන අර්ථ. ඒතර was terrified කිව්වහම terrified කියන past participle එක සරල අතීත කාල අර්ථයක් කියන විදිහට මෙතන පාවිච්චි වෙනවා. was terrified බයෙන් ත්‍රස්ත වුණා. who was terrified බයෙන් ත්‍රස්ත වුණු. a son who was terrified පුත්‍රයෙක් බයෙන් ත්‍රස්ත වුණු. බයෙන් තැතිගත්තු. of lions of කියන්නේ යමක ඒකේ කෙනෙක්ගේ කියන අර්ථය lion කියන්නේ සිංහයා lions කියලා කිව්වම සිංහයන් කියන බහුවචනය of lions කියලා කිව්වම සිංහයන් ගැන සිංහයේ කියන අර්ථය තියෙනවා who was terrified of lions කවුද ඒ කෙනා සිංහයන් ගැන බයෙන් ත්‍රස්ත වුණු ඒ කියන්නේ සිංහයන්ට බයෙන් ත්‍රස්ත වුණු to help him overcome his fear to help කියන්නේ උදව්වට noun එකක් වශයෙන් help කියනවා උදව් කරනවට verb එකක් වශයෙන් help කියනවා මෙතන verb එක to help කියලා කිව්වහම උදව් කිරීමට him overcome him he කියන්නේ ඔහු his කියන්නේ ඔහුගේ him කියන්නේ ඔහුට ඔහුව to help him ඔහුට උදව් කරන්නට
overcome his fear. overcome කියනවා යමක් පරදලා ජය ගන්නවට නැත්නම් මැඩ පවත්වනවට යට කරගෙන නැගී සිටිනවට අපි කියනවා overcome කරනවා කියලා මැඩ පවත්වනවා. his fear he කියන්නේ ඔහු, him කියන්නේ ඔහුට, ඔහුව, his කියන්නේ ඔහුගේ කියන possession එක, අයිතිය. fear කියනවා අපි බයට noun එකක් වශයෙන්, fear කියනවා අපි බය වෙනවට verb එකක් වශයෙන්. මෙතන තියෙන්නේ noun එක fear, බය. his fear ඔහුගේ බය. overcome his fear ඔහුගේ බය පරදවා ජය ගන්නවා. ඔහුගේ බය මැඩ පවත්වනවා. the king ordered, the king කියන්නේ රජතුමා. order කියනවා අපි නියෝග කරනවට verb එකක් වශයෙන්, ඇනවුම් කරනවටත් verb එකක් වශයෙන්. දැන් අපි සමහරවිට කියන්නේ මොනවා හරි කෑම order කරනවා, ඇඳුමක් order කරනවා. මේකට අපි කියනවා ඇනවුම් කරනවා කියලා. නියෝග කරනවට කියනවා, ඇනවුම් කරනවට verb එකක් වශයෙන් කියනවා. නියෝගයට, ඇනවුමට noun එකක් වශයෙන් order කියනවා. අනුපිළිවෙලකට යමක් තියෙන හරි පිළිවෙලකට අපි ඒකේ order එක කියලා කියනවා noun එකක් වශයෙන්. මෙතන තියෙන්නේ verb එක. order කියන එක මෙතන නියෝග කරනවා, විධාන කරනවා කියන අර්ථයෙන් ගන්නවා. order කියන්නේ නියෝග කරනවා, විධාන කරනවා. ordered නියෝග කළා, විධාන කළා. the king ordered රජතුමා නියෝග කළා. a magnificent painting, magnificent කියනවා දරුවනේ අති විශිෂ්ට, විභූතිමත්, ආනුභාව සම්පන්න. යමක් ඒකේ තියෙන බලය හින්දා, ඒකේ තියෙන ලස්සන හින්දා, ඒකේ තියෙන ශක්තිය හින්දා යමකට ගරු කරන්න හිතනවා නම්, ප්‍රභාවත් ඒක හරි විශිෂ්ටයි, අති විශිෂ්ටයි කියලා අපිට හිතෙනවා නම් අපි ඒකට කියනවා magnificent කියලා. අති විශිෂ්ට නැත්නම් විභූතිමත්, ආනුභාව සම්පන්න කියන අර්ථවලින් සිංහලට ගන්නවා. magnificent painting paint කියනවා අපි කතා කළා තීන්ත වලට noun එකක් වශයෙන්. paint කියනවා පින්තාරු කරනවට, චිත්‍රයක් පාට කරනවට, පාටින් අඳිනවට. painting කියලා කිව්වහම තීන්ත ගෑම, සිතුවම් ඇඳීම කියන gerund එක, තීන්ත ගාමින්, චිත්‍ර අඳිමින් කියන present participle එක. මේකම මේ noun එකක් වශයෙන් අපි පාවිච්චි කරනවා. painting එකක් කියනවා සිතුවමට, චිත්‍රයට, පාටින් අඳින දෙයට අපි සිතුවමක් කියලා කියනවා. චිත්‍රයක් කියලා කියනවා. painting එකක් කියලා කියනවා. magnificent painting ආනුභාව සම්පන්න චිත්‍රයක්, විභූතිමත් චිත්‍රයක්, අති විශිෂ්ට සිතුවමක්. ඒ කියන්නේ මේ චිත්‍රයේ ලස්සන හින්දා, පාට හින්දා, දැක්කහම එන තේජස හින්දා එච්චර බලවත්කමක් තියෙන අති විශිෂ්ට විභූතිමත් චිත්‍රයක්, සිතුවමක්. a magnificent painting of a lion. of කියන්නේ යමක, කෙනෙක්ගේ, ඒකේ කියන අර්ථය. a lion කියන්නේ සිංහයා. a lion කියලා කිව්වම සිංහයෙක්. of a lion කියලා කිව්වම සිංහයෙක්ගේ. on the palace wall. on කියන්නේ යමක් මත, යමක් ගැන කියන්න. the palace wall. palace කියනවා අපි මාලිගාවට. wall කියනවා බිත්තිය, තාප්පය. palace wall මාලිගා බිත්තිය නැත්නම් මාලිගා තාප්පය. on the palace wall මාලිගා බිත්තිය මත. the artwork was so lifelike. the artwork කියන්නේ art කියනවා අපි කලාවට, work කියනවා වැඩේට. කලා වැඩය නැත්නම් කලා කෘතිය කියනවා අපි artwork එකක්. කලා කෘතියක්, කෙනෙකුගේ කලා නිර්මාණයකට අපි කියනවා artwork එකක් කියලා. the artwork කලා කෘතිය was so lifelike. was is කියන්නේ වෙනවා, සිටිනවා, තිබෙනවා. was were කියන්නේ උනා, සිටියා, තිබුණා කියන අර්ථ. so lifelike. so කියනවා අපි ඉතින්, නිසා, එසේ කියන අර්ථ ගන්න. so කියනවා අපි යමක් ඉතා, බොහෝ කියලා වැඩියෙන් කියන අර්ථ ගන්න. ඉතා, බොහෝ. life කියනවා අපි ජීවිතයට, ප්‍රාණයට. like කියනවා වගේ කියන්න. like කියනවා කැමති කියන්න. මෙතන තියෙන like කිව්වහම ජීවිතය වැනි, ප්‍රාණය වැනි කියන අර්ථය අපි සිංහලට ජීවමාන කියන අර්ථය ගන්නවා. ඒ කියන්නේ පණ තියනවා වගේ, ජීවමාන. so lifelike බොහෝ ජීවමාන, ගොඩක් පණ තියනවා වගේ. the artwork was so lifelike මේ කලාකෘතිය බොහෝ ජීවමාන වුණා. මේ කලාකෘතිය බොහෝ පණ තියනවා වගේ වුණා. that it seemed, that කියන්නේ ඒක, අරක කියන අර්ථය that කියන එක මෙතන relative clause එකක් නිර්මාණය කරනවා. ඒක ගැන වැඩිදුර විස්තර කරන්න. it seemed, it කියන්නේ ඒක නැත්නම් ඌ කියන අර්ථය. මෙතන ඒක චිත්‍රය. seemed to watch, seem කියනවා එලෙස පේනවා, වගේ පේනවා කියන අපි seem කියනවා. seemed කියනවා එලෙස පෙනුණා කියන simple past form එක. එලෙස පෙනිලා කියන past participle එක. මෙතන simple past form එකක් තියෙන්නේ. එලෙස පෙනුණා, it seemed. එය එලෙස පෙනුණා, ඒක වගේ පෙනුණා. to watch කියනවා නරඹනවට. watch ඉන්නවා වෙනස් වෙන දිහා දිගට බලාගෙන ඉන්නවට අපි කියනවා watch කරනවා කියලා, නරඹනවා කියලා. watch කියලා කියනවා කෙනෙක් දිහා එයාව ආරක්ෂා කරගෙන එයාව බලා ගන්නවටත් අපි watch කරනවා කියලා කියනවා, රැක බලා ගන්නවා.
watch කියලා කියනවා noun එකක් වශයෙන් ඔරලෝසුවට අපි අත්ඔරලෝසුවට අපි watch කියලා කියනවා wrist watch එකක් කියලා කියනවා watch එකක් කියලා කියනවා අත්ඔරලෝසුවට. මෙතන තියෙන්නේ මේ නරඹනවා නැත්තම් හොඳින් බලා ගන්න හොඳින් බලනවා නරඹනවා කියන අර්ථය. to watch කියලා කිව්වහම නැරඹීමට හොඳින් බැලීමට. watch the prince wherever he went. The prince කියන්නේ රජකුමාරයාට රජතුමාගේ පුතා අපි කතා කළා king's son කියලා රජතුමාගේ පුතා king's sonට රජතුමාගේ පුතාට අපි කියනවා කුමාරයා කියලා prince කියලා. wherever he went wherever කියන්නේ කොහේ හරි කොහේ වුවත් කියන අර්ථය. he කියන්නේ ඔහු went go කියන්නේ යනවා went කියන්නේ ගියා gone කියන්නේ ගිහිල්ලා. මෙතන went කියන්නේ ගියා. he went ඔහු ගියා wherever he went කොහේ හෝ ඔහු ගිය. first para එකේ සම්පූර්ණ තේරුම long ago කලකට පෙර බොහෝ කලකට පෙර. a king had a son රජතුමෙක්ට හිටියා පුතෙක්. who was terrified of lions who කවුද ඒ කෙනා ගැන කියනවා was terrified of lions සිංහයන්ට බයෙන් ත්‍රස්ත වුණු සිංහයන්ට බයෙන් ත්‍රස්ත වෙච්ච. to help him overcome his fear ඔහුට උදව් කරන්නට ඔහුගේ බය පරදවා ජය ගන්නට. the king ordered a magnificent painting රජතුමා නියෝග කළා a magnificent painting විභූතිමත් චිත්‍රයක් අති විශිෂ්ටාකාරයේ සිතුවමක් of a lion සිංහයෙක්ගේ on the palace wall මාලිගාවේ බිත්තිය මත. ඒ කියන්නේ රජතුමා නියෝග කළා විභූතිමත් චිත්‍රයක් නැත්නම් අති විශිෂ්ට සිතුවමක් of a lion සිංහයෙක්ගේ කරන්න කියලා මාලිගාවේ බිත්තියක් මත. the artwork was so lifelike මේ කලාකෘතිය බොහෝ ජීවමාන වගේ වුණා. මේ කලාකෘතිය ගොඩක් පණ තියනවා වගේ වුණා. that it seemed that පණ තියනවා වගේ උනේ කොහොමද කියලා එක වැඩි දුර කියනවා. it seemed ඒක වගේ පෙනුණා. ඒක එලෙස පෙනුණා. to watch නරඹනවා වගේ බලන් ඉන්නවා වගේ. the prince කුමාරයාව wherever he went ඔහු ගියපු කොහේ වුවත් ඒ කියන්නේ රාජකුමාරයා කොහේ ගියත් ඔහුව නරඹනවා වගේ. ඒ කියන්නේ ඔහු දිහා බලන් ඉන්නවා වගේ it seemed එය ඒ වගේ පෙනුණා. මේ සිංහයාගේ චිත්‍රය කොච්චර ජීවමානද කියලා අපිට එකකින් කියනවා. second para එක one day as he stared at the painting one day one කියන්නේ එක්කෙනා කියන අර්ථය day කියන්නේ දවස one day කියලා කිව්වහම එක දවසක් එක් දිනක් as he stared as කියන්නේ ලෙස විට වෙනුවෙන් වශයෙන් එනිසා කියන බහු අර්ථ තියෙන පදයක් මෙතන එවිට කියන අර්ථය තියෙනවා he stared he කියන්නේ ඔහු stared stare කියනවා යමක් දිහා එක එල්ලේ බලන් ඉන්නවා දෙස බලාගෙන ඉන්නවා එක දිගටම බලාගෙන ඉන්නවා නොනවත්වා ඇහිපිය නොහෙලා එක දිගටම බලන් ඉන්නවා. stared කියලා කිව්වම එක දිගටම බලන් හිටියා කියන simple past form එක. he stared ඔහු එක දිගට බලන් සිටියා. as he stared ඔහු එක දිගටම බලන් ඉන්න විට. at the painting at කියනවා වෙලාවක් තැනක් නිශ්චිතව දක්වද්දි පාවිච්චි කරන පදය. the painting කියන්නේ සිතුවම චිත්‍රය. at the painting සිතුවම වෙත. his fear overwhelmed him. his fear he කියන්නේ ඔහු him කියන්නේ ඔහුට ඔහුව his කියන්නේ ඔහුගේ fear overwhelmed him. fear කියන්නේ බය. his fear ඔහුගේ බය overwhelmed him. overwhelmed කියනවා දරුවනේ යටපත් වෙනවා යටපත් කරනවා නැගී සිටින්න බැරි ලෙසට යමකින් යටපත් යටපත් කරනවට අපි කියනවා ඒකෙන් overwhelmed වෙනවා කියලා. සම්පූර්ණයෙන් යට කර දමනවා කියලා අපි කියනවා. overwhelmed කිව්වහම සම්පූර්ණයෙන් යටපත් වුණා කියන simple past form එක. overwhelmed කියන past participle එක සම්පූර්ණයෙන් යටපත් වෙලා කියන අර්ථය තියෙනවා. overwhelmed කිව්වහම සම්පූර්ණයෙන් යටපත් කර දැමුවා කියන simple past form එක මෙතන. him he කියන්නේ ඔහු his කියන්නේ ඔහුගේ him කියන්නේ ඔහුට ඔහුව overwhelmed him සම්පූර්ණයෙන් යට කර දැමුවා ඔහුව. his fear overwhelmed him ඔහුගේ බය ඔහුව සම්පූර්ණයෙන් යට කර දැමුවා. කියන්නේ ඔහුගේ බය විසින් ඔහුව යටපත් කරගත්තා. ඒ කියන්නේ ඔහුට ඒ බය නැති කරගන්න බැරි වුණා. in a panic in කියන්නේ යමක් තුල a panic කියනවා දරුවනේ හදිසි බයට බයෙන් වෙන කලබලයට අපි කියනවා panic එකක් කියලා. බය කලබලයට panic කියනවා බයෙන් කලබල වෙනවට verb එකක් වශයෙන් panic කියනවා හදිසි බයෙන් කලබල වීමට අපි noun එකක් වශයෙන් panic කියනවා. හදිසි බයෙන් කලබල වෙනවටත් verb එකක් වශයෙන් panic කියනවා. මෙතන තියෙන noun එක හදිසි බයෙන් කලබල වීම a panic හදිසි බයෙන් කලබල වීමක් in a panic හදිසි බයෙන් කලබල වීමකින්
he rushed forward. He කියන්නේ ඔහු rushed. rush කියනවා noun එකක් වශයෙන් කඩිමුඩියට කලබලයට. rush කියනවා වේගයෙන් කලබලෙන් යමක් කරනවට verb එක වශයෙන්, වේගයෙන් කලබලෙන් තැනකට යනවට verb එකක් වශයෙන්. rushed වේගයෙන් ගියා කියන simple past form එක. rushed කියන past participle එක වේගයෙන් ගිහිල්ලා කලබලෙන් ගිහිල්ලා කියන past participle එක. he rushed ඔහු කලබලෙන් ගියා. ඔහු වේගයෙන් ගියා. forward කියන්නේ ඉදිරිය. forward කියන්නේ ඉදිරිය. he rushed forward ඔහු වේගයෙන් ඉදිරියට ගියා. and struck the wall and කියන්නේ සහ struck the wall strike කියන්නේ පහර දෙනවා කියන verb එක. ප්‍රහාරයටත් අපි strike කියනවා noun එකක් වශයෙන්. strike කියන්නේ මෙතන ප්‍රහාර දෙනවා. struck කියන්නේ පහර දුන්නා කියන simple past form එක. පහර දීලා කියන past participle එක. මෙතන simple past form එකක්. struck පහර දුන්නා. the wall කියන්නේ බිත්තිය. the wall කියන්නේ අපිට මෙතන කිව්වා මේ චිත්‍රය and the බිත්තිය එක කියලා. ඒතකොට මේ චිත්‍රය සිංහගේ චිත්‍රය and the බිත්තියට තමයි මෙයා ගහන්නේ. struck the wall බිත්තියට ගැහුවා. hoping to destroy the image. hope කියනවා බලාපොරොත්තු වෙනවට verb එකක් වශයෙන්. hope කියනවා බලාපොරොත්තුවට noun එකක් වශයෙන්. hoping කිව්වහම බලාපොරොත්තු වෙමින් කියන present participle එක, බලාපොරොත්තු වීම කියන gerund එක. මෙතන බලාපොරොත්තු වෙමින් කියන present participle එක තියෙනවා. hoping බලාපොරොත්තු වෙමින්. to destroy කියනවා විනාශ කරනවා. to destroy කිව්වහම විනාශ කරන්නට. the image කියනවා රූපය, පින්තූරය, රුව කියන අර්ථය. to destroy the image රූපය විනාශ කරන්නට, පින්තූරය විනාශ කිරීමට. instead he injured. instead කියන්නේ වෙනුවට, වෙනුවට කියන අර්ථය. යමක් වෙනුවට කියන අර්ථය. he injured කියන්නේ ඔහු. injure කියන තුවාල කරනවා, පීඩා වෙනවා කියන අර්ථය. injured කිව්වහම තුවාල වුණා කියන simple past form එක. he injured ඔහු තුවාල කරගත්තා නැත්නම් ඔහු තුවාල වුණා. himself he කියන්නේ ඔහු, his කියන්නේ ඔහුගේ, him කියන්නේ ඔහුට, ඔහුව. himself කියලා කිව්වම ඔහුවම කියන අර්ථය තියෙනවා. he injured himself ඔහුවම තුවාල කරගත්තා. ඒ කියන්නේ ඔහුම පහර දීලා ඔහුවම තුවාල කරගත්තා. himself badly bad කියනවා නරක. bad කියනවා නරක කියන adjective එක. badly කිව්වහම adverb එකක්. නරක ලෙස, දරුණු ලෙස කියන අර්ථය තියෙනවා. himself badly ඔහුවම නරක ලෙස. he injured himself badly ඔහුවම තුවාල කරගත්තා නරක ලෙස, දරුණු ලෙස. doctors were called. doctor කියනවා අපි ආචාර්යවරයාට. doctor කියනවා අපි medical doctor. වෛද්‍ය ආචාර්යවරයාටත් අපි වෛද්‍යවරයාටත් අපි doctor කියනවා. මෙතන තියෙන වෛද්‍යවරයා. were called is කියන්නේ වෙනවා සිටිනවා තිබෙනවා. was were කිව්වහම උනා සිටියා තිබුණා කියන අර්ථ. cold කියනවා අමතනවා, කතා කරනවා කියන අර්ථය. ඇමතුමටත් noun එකක් වශයෙන් cold කියනවා. මෙතන තියෙන්නේ ඇමතනවා, කැඳවනවා කියන අර්ථය. cold කියන්නේ ඇමතුවා, කැඳෙව්වා කියන simple past form එක. අමතලා, කැඳවලා කියන past participle එක. passive voice එකක්, කර්මකාරක වාක්‍යයක්. doctors were called මෙතන past participle එක සරල අතීත කාල අදහසක් වෙන විදිහට පාවිච්චි වෙනවා. ඒතකොට were called කිව්වහම වෛද්‍යවරුන්ව කියන passive form එක. doctors were called වෛද්‍යවරයන්ව ඇමතුවා, වෛද්‍යවරයන්ව කැඳෙව්වා. but it was too late. but කියන්නේ නමුත්. it was too late. it කියන්නේ ඒක. was කියන්නේ is කියන්නේ වෙනවා සිටිනවා තිබෙනවා. was were කිව්වහම උනා සිටියා තිබුණා. it was කියලා කිව්වහම ඒක උනා නැත්නම් උනා කියන අර්ථය. too late too කියනවා අපි ගොඩක්, අතිශය, බොහෝ කියන අර්ථය ගන්න. too කියනවා එසේම, එහෙමත්, ඒකත් කියන, එහෙමත් කියන, එසේම කියන අර්ථය ගන්නත්. දැන් මෙතන තියෙන්නේ ගොඩක්, අතිශය කියන අර්ථය. too late කියන්නේ ප්‍රමාද, පරක්කු. too late අතිශය ප්‍රමාද, ගොඩක් පරක්කු. it was too late ගොඩක් පරක්කු වුණා, අතිශය පරක්කු වුණා. the boy died from his wounds. the boy කියන්නේ මේ පිරිමි ළමයා, මේ prince, මේ රජ කුමාරයා. die කියන්නේ මැරෙනවා, died කියන්නේ මැරුණා. died කියන past participle එක මැරිලා. මෙතන තියෙන simple past form එකක්. the boy died මේ පිරිමි ළමයා කොල්ලා මැරුණා. ඒ කියන්නේ මේ රජ කුමාරයා මැරුණා. from his wounds from කියන්නේ වෙතින්, සිට කියන අර්ථය, යමකින් කියන අර්ථය. his wounds he කියන්නේ ඔහු, him කියන්නේ ඔහුට, ඔහුව. his කියන්නේ ඔහුගේ. wound කියන්නේ අපි තුවාලයට, පීඩාවට, තුවාලය. wound කියනවා අපි තුවාල වෙනවටත් verb එකක් වශයෙන්. මෙතන තියෙන්නේ wound කියන්නේ තුවාලය. wounds කිව්වහම තුවාල. his wounds ඔහුගේ තුවාල. died from his wounds ඔහුගේ තුවාල වලින් මැරුණා.
Second para එකේ සම්පූර්ණ තේරුම. One day එක් දිනක් as he stared at the painting ඔහු සිතුවම දෙස ඔහු චිත්‍රය දෙස එක දිගට බලාගෙන සිටිය විට his fear overwhelmed him ඔහුගේ බය ඔහුව යට කරගත්තා ඔහුව යටපත් කරගත්තා in a panic බයෙන් කලබල වීමකින් හදිසි බයෙන් කලබල වීමකින් he rushed forward ඔහු කඩිමුඩියේ ඉදිරියට ගියා ඔහු වේගෙන් ඉදිරියට ගියා and struck the wall සහ පහර දුන්නා බිත්තියට hoping to destroy the image බලාපොරොත්තු වෙමින් විනාශ කරන්නට රූපය instead ඒ වෙනුවට he injured himself badly ඔහු තුවාල කරගත්තා ඔහු තුවාල වුණා himself ඔහුවම badly නරක ලෙස දරුණු ලෙස he injured himself badly ඔහු තුවාල කරගත්තා ඔහුවම දරුණු ලෙස නරක ලෙස doctors were called වෛද්‍යවරුන්ට කතා කළා වෛද්‍යවරුන්ව කැඳෙව්වා but it was too late නමුත් ගොඩක් ප්‍රමාද වුණා නමුත් අතිශය ප්‍රමාද වුණා the boy died from his wounds මේ පිරිමි ළමයා මේ කියන්නේ මේ රජ කුමාරයා died මරණයටපත් වුණා මැරුණා from his wounds ඔහුගේ තුවාල වලින් මේ ලස්සන ඊසොෆ්ගේ ෆේබල් එක අවසානයේ දරුවනේ අපිට මේ කතාවෙන් මෝරල් එකක් දෙනවා ආප්තෝපදේශයක් fears in our minds can be more dangerous than the things we fear fears in our minds can be more dangerous than the things we fear fears fear කියන අපි බයට noun එකක් වශයෙන් fear කියන අපි බය වෙනවට verb එකක් වශයෙන් මෙතන තියෙන බය කියන noun එක fears කියලා කිව්වහම බය කියන බහුවචනය plural form එක in our minds in කියන්නේ යමක් තුල our minds our we කියන්නේ අපි us කියන්නේ අපිට අපිව our කියන්නේ අපේ අපගේ minds mind කියන්නේ මනස සිත minds කිව්වහම මනස් සිත් කියන බහුවචනය our minds අපේ සිත් in our minds අපේ සිත් තුල අපේ මනස් තුල can be more dangerous can කියන්නේ පුළුවන් හැකි කියන අර්ථය be කියන්නේ වෙනවා සිටිනවා තිබෙනවා කියන අර්ථය can be වෙන්න පුළුවන් be හැකි more dangerous more many much කියන්නේ බොහෝ ගොඩක් කියන positive එක more කිව්වහම තවත් ගොඩක් තවත් බොහෝ කියන comparative form එක සංසන්දනාත්මක අර්ථය most කිව්වහම ගොඩක්ම බොහෝම කියන superlative එක උපරිමාර්ථය මෙතන තියෙන්නේ comparative form එකක් සංසන්දනාත්මක අර්ථයක් more තවත් ගොඩක් තවත් බොහෝ dangerous danger කියන අපි අනතුරට noun එකක් වශයෙන් dangerous කියලා කිව්වහම අනතුරුදායක කියන adjective එක අනතුරුදායක භයානක කියන adjective එක can be more dangerous තවත් බොහෝ භයානක විය හැකි තවත් බොහෝ අනතුරුදායක විය හැකි than the things than කියන්නේ යමකට වඩා කියන අර්ථය ගන්න than යමකට වඩා the things කියන්නේ they කියන අර්ථය things කියලා කිව්වහම දේවල් කියන බහුවචනය the things දේවල් we fear we කියන්නේ අපි fear කියන්නේ බය වෙනවා කියන verb එක fear කියනවා බයට noun එකක් වශයෙන් මෙතන තියෙන verb එක we fear අපි බය වෙනවා the things we fear අපි බය වෙන දේවල් moral එකේ සම්පූර්ණ තේරුම fears in our minds අපේ මනස් තුල තියෙන අපේ සිත් තුල තිබෙන බයවල් can be more dangerous තවත් බොහෝ තවත් ගොඩක් අනතුරුදායක වෙන්න පුළුවන් තවත් ගොඩක් භයානක වෙන්න පුළුවන් than the things we fear අපි බය දේවල් වලට වඩා ඒ කියන්නේ දරුවනේ අපි බය භෞතික දේවල් වලට වඩා අපේ හිත ඇතුලේ තිබෙන බය භයානක වෙන්න පුළුවන් කියන අර්ථය ඒ කියන්නේ මේ එළියේ අපිට බය වෙන්න තියෙන දේවල් වලට වඩා අපේ හිත ඇතුලේ තිබෙන බයවල් අපිට භයානක වෙන්න පුළුවන් කියන අර්ථය ඒකින්ද ඕගොල්ලෝ ගොඩක් හිතන්න ගිහිල්ලා බය වෙන්න එපා මේ ලස්සන ආප්තෝපදේශයත් එක්ක අද අපේ කතාව අවසන් කරනවා පුළුවන් නම් like එකකුයි comment එකකුයි දාගෙන යන්න thank you so much my dear students see you again soon